ඔන්න අද නිවාඩුවට ගෙදර ආපු දවසේ මට හිතුණා රසම රස කේක් එකක් හදන්න. ඇත්තටම මම අද කේක් දෙකක් හදන්න ඉන්නේ. එකක් බටර් කේක් එකක්, අනිත් එක ඩේට් කේක් එකක්. ඉස්සෙල්ලාම අපි බටර් කේක් එක හදමුකෝ. මේ තියෙන්නේ මම මේ කේක් දෙකට ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. මේ ඩේට් කේක් එකට ගත්ත ඒවා. මේ තියෙන්නේ බටර් කේක් එකට ගත්ත ෆ්ලෝර් එක. ඊට පස්සේ මම 250 එකක් තමයි, කියන්නේ 250 ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තමයි හදන්නේ. කේක් පිටි 250යි, බිත්තර ග්‍රෑම් 250යි, සීනි 250යි, බටර් 250යි. මේ විදිහට. ඉස්සෙල්ලාම බටර් ටික මම මේ විදිහට හොඳට බීට් කරගන්නවා. බටර් ටික බීට් කරගෙන ඊට පස්සේ මම බටර් ටිකත් එක්ක සීනි ටික හොඳට බීට් කරගන්නවා. බටර් 250යි, ඊට පස්සේ සීනි 250යි. හොඳට බටර් ටිකයි සීනි ටිකයි හොඳට බීට් කරගන්න මෙන්න මේ වගේ. අද මගේ උදව්වට මගේ අයියා ඉන්නවා. ඔන්න දැන් අයියා හදන්නේ පිටි ටික හරලා දෙන්න. කේක් පිටි 250ට මේ විදිහට බේකින් පවුඩර් තේ හැඳි 3ක් දාලා අයියා පිටි ටික හලලා දුන්නා. ලස්සනට පිටි ටික හලලා දෙනවා. ඔන්න දැන් පිටි ටිකත් හරි. ඊට පස්සේ මම සීනි බටර් ටිකයි බීට් කරගත්ත මික්ස්චර් එකට පිටි ටික දාගන්නවා. ඔන්න අය හීන් සීරුවට පිටි ටික දාලා දුන්නා. ඊට පස්සේ හොඳට මම ස්පූන් එකෙන් මුලින් මික්ස් කරගෙන ඊට පස්සේ ආයි මම බීට් කරගන්නවා අපේ මික්ස්චර් එක. දැන් මම බිත්තර ග්‍රෑම් 250 එකතු කර ගන්නවා. බිත්තර ගෙඩි 5ක් ගත්තා. ඒ කියන්නේ එක බිත්තරයක් ග්‍රෑම් 50ක් පරයි. ඔන්න බිත්තර ටිකක් දාලා හොඳට බීට් කරගත්තා. ඊට පස්සේ මම වැනිලා එසන්ස් එකකින් මේ විදිහට තේ හැඳි දෙකක් එකතු කරගත්තා. එකතු කරගෙන ආයි හොඳට කේක් මික්ස්චර් එක මික්ස් කර ගන්නවා මේ විදිහට බීට් කරලා. දැන් ඔන්න අපේ ට්‍රේ එකත් හරි. ට්‍රේ එකට දැන් මම මික්ස්චර් එක ලස්සනට මේ විදිහට දාගන්නවා. දැන් මං කේක් එක කනකම් ඉවසෙල්ලක් නැහැ. ඔන්න දැන් කේක් මික්ස්චර් එක ටැප් කරගෙන oven එකට දාන්න යන්නේ. ඔන්න තව ටිකෙන් අපිට රසම රස උණු බටර් කේක් කන්න පුළුවන්. oven එක ඇරියා ප්‍රීහීට් වෙන විනාඩි 10ක් දාලා තිබ්බ oven එක. ඔන්න අපි දැම්මා. මෙන්න මේ තියෙන්නේ මගේ රසම රස බටර් කේක් එක. ඔයාලත් මේ වගේ රසම රස බටර් කේක් එකක් හදලා රස විඳින්නකෝ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.